හරි මගේ පැටව කොහොමද? හරි පුතේ. දැන් අපි අද පටන් ගන්නවා අපේ වැඩසටහන. මොකද්ද? මාස 8න් A level ගොඩ. එතකොට අපි අද පළවෙනි දවසේ පළවෙනි සම්මන්ත්‍රණය අපි දැන් අපේ ශම්මික සර්, අපේ නීතිඥ ශම්මික වික්‍රමසිංහ සර් දැන් මේ වෙනකොට දේශපාලන විද්‍යාවේ එක කොටසක් කරා. ඒ කොටසේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් කරා. පුතා දැන් අපි කතා කරමු සිංහල. සිංහල භාෂාව හා සාහිත්‍ය. පුතේ ඔයාලා දැන් ඔයාලගේ අරමුණ කෙසේ වෙතත් අපේ අරමුණ තියෙන ඔයාලා අනිවාර්යෙන් ඒ තුනකට ගෙනියන එක. ඇයි? ඔයාලට ඔයාලගේ ජීවිතේ අරමුණක් තියෙනවා. සරලව හිතන්න පුතා. තෝන් ලණුවක් දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? ඉබාගාත යනවා නේද? ඒ වගේ ඔයාලගේ ජීවිතේටත් ඔයාලට අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණට යන්න තමන්ම පාර කපා ගන්න ඕනේ. පුළුවන් ළමයි වීඩියෝ ඔන් කරගන්න හැමෝම පාර කපා ගන්න ඕනේ. ඒ පාරට අවශ්‍ය ජවය සහ ශක්තිය දෙන එක තමයි පුතා අපි මේ කරන්නේ. හැබැයි මේක ලොකු ගේමක්. පොඩි සරල ගේමක් නෙවෙයි. ඔයාලා මෙහෙම හිතන්නකෝ. දැන් සිංහල සාහිත්‍ය පේපර් එක තියෙනවා. ඔය සිංහල සාහිත්‍ය පේපර් එකේදී පුතේ අපි ලියන්න ඕනේ. පළවෙනිම කාරණේ තමයි පුතා ටයිමින් හදාගන්න එක. ටයිමින්. දෙන්නේ පැය 3යි. ඔය පැය 3ේදී අපි ලියන්න ඕනේ හැමදේම. අපි ඉගෙන ගන්න හැමදේම ලියන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලගේ ටයිමින් හදවනවා බය වෙන්න එපා. සරල උදාහරණයක් කියන්නම්. ඔය ටයිමින් එක්කලා යනකොට මම A level කරපු පළවෙනි සැරේ මම A level කරපු පළවෙනි සැරේ පුතා මගේ රිසර්ච් තිබ්බේ A2C1යි. A2C1යි 0.2ක් වගේ මදි වුණා කැම්පස් යන්න. 0.2ක් වගේ මදි වුණා. හැබැයි මං ඊගාව පාර මාත් වැඩ කරේ මාස 8යි. අපේ කාලේ අපිට තිබ්බේ මාස 8යි දෙවෙනි පාරට. මං දෙවෙනි පාර A3ක් දැම්මා. 1.9 ගානක් ඉසෙසක ආවා. දිස්ත්‍රික් 15 වුණා. හැබැයි පුතා මං සිංහල පේපර් එකට ලිව්වා පිටු 86ක් පැය 3ට. පිටු 86ක් ලිව්වා. කොහොමද? මං ටයිමින් හදාගත්තා. ලියලා ටයිමින් හදාගන්න ඕනේ. අපි කැපවීමක් කරේ නැත්තම් පුතේ අපිට අපේ ගේම ගොඩ දාගන්න බැරුව වෙනවා. ඒ නිසා ඔයාලත් අපේ පැත්තෙන් අපි ඔක්කොම ටික කරනවා. ඔයාලා කරන්න ඕනේ මොකද්ද? ඔයාලා හැමදේම පුළුවන් තරම් ලියන්න. මතක හිටින්නේ නැහැ කියලා කාරණයක් එනවා නම් ඒක මතක තියාගන්න පුළුවන් ක්‍රමේ තමයි ලියන එක. දැන් අද මම ඔයාලට පාඩමක් කරනවා සිංහලවල. සිංහල පේපර් එකේ පාඩමක් කරනවා. ඒතර ඔයාලා මොකද්ද කරන්න ඕනේ? ඒක ආපහු ඔයාලා නැවත පාරක් ලියන්න ඕනේ. අනිවාර්යෙන් නැවත එක පාරක් ලියන්න, දෙපාරක් ලියන්න, තුන් පාරක් ලියන්න, හතර පාරක් ලියන්න. එතකොට තමයි පුතා අපි කියන්නේ නිරන්තරයෙන් අභ්‍යාස කිරීමෙන් ලැබෙන සතතාභ්‍යාසය මත තමයි ඔයාලට තීරණය වෙන්නේ ඔයාලා කොහොමද මේක ගොඩ දාගන්නේ කියන එක. එහෙම නැතුව අපි මේ උගන්නන පළියටම ඒ තුනක් දාගන්න නම් ඔයාලා අනිවාර්යෙන් කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. ලියන්න ඕනේ. මේක තියෙන්නේ පුතේ මේ අපි ඉගෙන ගන්න දේ මාස 8ක් ඉගෙන ගන්න දේ පැය 3ක් ඇතුළත ඔයාලා ලියන්න ඕනේ. විශේෂයෙන් සිංහල වගේ විෂයකදී මාධ්‍ය වගේ විෂයකදී එන ප්‍රශ්න ටිකට හරියට ලියන්න ඕනේ. ඒකත් නිකන් නෙවෙයි පුතේ. ලොජිකලි ලියන්න ඕනේ. තර්කානුකූලව ලියන්න ඕනේ. හරි. ඔයාලා ගන්නකො සිංහල ටියුට් එක අතට. සිංහල ටියුට් එක අතට ගන්නකො. සිංහල ටියුට් එක අතට ගන්න. හරි. ඕකේ තියෙනවා පළවෙනි පාඩම පළවෙනි පද්‍ය පන්තියක් විදියට මම දාලා තියෙනවා සමනලය. පුතේ ඔය කරන්නේ අපි නූතන පද්‍ය සංග්‍රහය. නූතන පද්‍ය. මෙන්න මේ නූතන පද්‍ය කවි ටික කරපුවාම ඔයාලට ගන්න පුළුවන් රසාස්වාදයට ලකුණු 12යි, විචාරයට ලකුණු 15යි, කෙලින්ම පුතේ ලකුණු 27ක් ගන්න පුළුවන්. කෙලින්ම ලකුණු 27ක් ගන්න පුළුවන් මෙන්න මේ ඔය දීලා තියෙන පද්‍ය පන්ති ටික කරපුවාම. ඔය පද්‍ය පන්ති වල ලොකු දේවල් නැහැ. රසාස්වාදයක් ලියනවා කියන්නේ පද්‍ය පන්ති වල තේරුම් අරගෙන ඒක ලියන එක. ඕකේ ලියද්දි තියෙනවා චූටි පොයින්ට් ටිකක්. මම ඒ ටික අද කියලා දෙනවා කොහොමද ඔයාලට ඕක ලියා ගන්න ඕනේ කියලා. අන්න එතකොට මේ ලකුණු ටික ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව කතා කරනවා පුරාතන ගද්‍ය සංග්‍රහය සහ පේමති ජායති සෝකෝ නාට්‍ය. හරි රසවත්. පුතේ සමනලයා පද්‍ය පන්තිය. සමනලයා
සමනලයා. දැන් අපි රසාස්වාදයක් ලියනකොට පුතේ රසාස්වාදයක් ලියන්න මුලින්ම ගන්නකොට ඕකට අවශ්‍ය වෙනවා මෙන්න මේ පොයින්ට් ටික. මෙන්න මේක කටපාඩම් කරලා තියාගන්න. ප්‍රවේශය කියන කොටසේදී අපි ඉස්සරලාම ලියනවා කතෘ. දෙවෙනියට ලියනවා යුගය. තුන්වෙනියට ලියනවා පුතේ අරමුණ. හතරවෙනියට ලියනවා වස්තු විෂය. පස්වෙනියට ලියනවා භාෂාත්මක ලක්ෂණ. මොනවද මේ භාෂාත්මක ලක්ෂණ කියන්නේ? උපමා, රූපක, ව්‍යංගාර්ථ. මෙන්න මේ දේවල් තමයි ලියන්නේ. ඔන්න ඔය ටික අපි බලනවා කොහොමද ගොඩනගන්නේ කියලා. මෙන්න මේ පහ ලියා ගන්න පුළුවන් නම් ඔයාලා ලකුණු 12න් 11ක් ගන්න පුළුවන්. සරලව හිතන්නකෝ. දැන් ඔයාලට මොකක් හරි අරමුණක් තියෙනවා කවියක් ලියන්න. ඒ කවිය ලියන්න අරමුණක් තියෙනකොට ඔයාලා මොකද කරන්නේ? ඔයාලගේ අරමුණ මතනේ කවි ලියන්න ඕනේ. ඔයාලගේ සාධනීය අරමුණක් මත කවි ලියන්න ඕනේ. එහෙම නැතුව ලියන්න බෑනේ පුතේ. නේද? එහෙම නැතුව ලියන්න බෑ. Tamanට අරමුණක් තියෙන්න ඕනේ. ඕනම තැනක අරමුණක්. මේ අරමුණ වස්තු විෂය කියලා කියන්නේ Taman යොදා ගන්න තේමාව. එහෙනම් තේමාවක් තියාගෙන අපි ලියන උපමාවක් ව්‍යංගාර්ථ තියෙන. ව්‍යංගාර්ථ කියන්නේ මොනවද? සැඟවුණු අර්ථය. දැන් මෙහෙම සරල මෙහෙම හිතන්නකෝ. ඔයාලා අහලා තියෙනවා නේද මාතර යුගය? ওই මාතර යුගයේ ප්‍රසිද්ධම තමයි ගජමන් නෝනා සහ ඇලපාත මුදලිගේ කතාන්දරය නේ. මෙන්න මෙහෙම කියනවානේ ඇලපාත මුදලි. චන්ද සූර්යා වැනි එළඳගේ උවන ඉන්ද්‍ර නීල මිනි වැනි ළමද ඇති තන අන්ධකාරයට ඇවිලූ පහන් මෙන කින්ද තනි යහන නිදියන්නේ නෝන. කින්ද තනි යහන නිදියන්නේ නෝන. මේ ඇලපාත මුදලි අහනවා ඔයා මෙච්චර ලස්සන මේ බාන උපමාවක් කියනවා. අන්ධකාරයට ඇවිලූ පහන වෙන පුතේ මේ මුළු කාමරේම අඳුරුයි. ඔය අන්ධකාරෙ මැද්දේ පහනක් පත්තු කරපුවාම කාමරේම එළිය වෙනවා. එහෙනම් ඊට කලින් කියනවා ඉන්ද්‍ර නීල මිනි වැනි ළමද ඇති තන. හරියට නිකන් ළමද මැද්දේ තියෙන පයෝදර යුග්මය ඉන්ද්‍ර නීල මාණික්කයක් වගේ. බේන් උපමාව මේ. කියනවා මොකද්ද? ඉන්ද්‍රනීල මාණික්කයක් වගේ ගජමන් නෝනාගේ පයෝදර යුග්මය. ඒ විතරක් නෙමෙයි. හරියට නිකන් ගජමන් නෝනා මේ කාමරේ අන්ධකාර කාමරයක් නම් අවුලෝපු පහනක් වගේ. බලන්න පුතේ කොච්චර ලස්සනට උපමා කියනවද? මෙන්න මේ වගේ දෙයක් තේරුම් අරන් ලියන්න තියෙන්නේ. ව්‍යංගාර්ථය කියන්නේ මොකද්ද? ව්‍යංගාර්ථය කියන්නේ සැඟවුණු අර්ථය. මෙහෙම හිතන්න මේ කියන්නේ. ගජමන් නෝනා මෙන්න මෙහෙම කියනවා. දැන් මේ ඇලපාත මුදලි මොකාටද හැරෙන්නේ? ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න තමයි කියලා දැනගන්නවා කවුද? ගජමන් නෝනා. මෙන්න මෙහෙම කතාවක් කියනවා. බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින නින්ද අපට පුරුදුය තනියම යහන. වින්ද රති සැපත මට මතක නැති වුණ මන්ද තමුසේට විමසන්ට කාරණ. අනේ මේ ඕයි තමුසේ මොනවද මේ අහන්නේ මගෙන්? ඔය තමුසේ කියන එක කැතපදයක්ද පුතේ? නෑ. තමුන්නාන්සේ. මෙන්න ව්‍යංගාර්ථයෙන් කියනවා මට මේ මගේ ස්වාමියා හැර වෙන කවුරුත් ඕනේ නැහැ. ඒ සැපත ඇති මං ඒක මතක තියාගෙන ඉන්නවා. රාහුල හාමුදුරුවෝ කියන්නේ කොහොමද ශ්‍රීවර්ණාවේදී? සැල්ලීනේදී සිසිවන උවන ඉංග සුඟ ගත හැකි මිතින නිසිපුළු ලුකුල රිය සකයුරුති සරතන දිසිරණ ලියෙව් රූසිරියෙව් මෙපුරංගන ඇසිපිය හෙලන පමණින් නොඇති දෙවඟන. මොකද්ද කියන්නේ? රාහුල හාමුදුරුවෝ කියනවා සිසිවන උවන ඉංගසුඟ ගත හැකි මිතින පුතේ ටයර් බැහැලා නැහැ. හරි ලස්සනට කාන්තාව ඉන්නවා ජයවර්ධනපුරේ කාන්තාවන්. එහෙනම් ව්‍යංගාර්ථය කියලා කියන්නේ මෙන්න මේ සැඟවුණු අර්ථය. පැහැදිලිද? එහෙනම් අය පුතා ඔයාලට ලකුණු 12ක් ගන්න ඕනේ මොනවද? කතෘ, යුගය, අරමුණ, වස්තු විෂය, භාෂාත්මක ලක්ෂණ. හරි. අපි එන්නකෝ අපේ පළවෙනි පාඩමට. පළවෙනිම ප්‍රශ්නය. පළවෙනිම පාඩම තියෙනවා නේද ඔයාලට? සමනලයා.
මම නිකං ටියුට් එක විතරයි ගහලා තියෙන්නේ මොකුත් විස්තරයක් දාලා නැහැ. ඒකට හේතු කාරණා දෙකයි. ඔයාලට අනවශ්‍ය වැල්වටාරම් දෙන්නේ නැහැ. මාස 8න් ගේම කොට දාන්නේ ඔයාලට මීඩියා ටියුට් එක දුන්නත් සිංහල ටියුට් එකක් දුන්නත් අනවශ්‍ය වැල්වටාරම් දාන්නෙම නෑ පුතා. දාන්නේ අත්‍යවශ්‍යම ටික විතරයි. එතකොට මේ දෙන ටික පාඩම් කරගන්න. දැන් ඕකේ ඔයාලා ඒ ලෙවල් වලට නිර්දේශිත පුරාතන ගද්‍ය නූතන පද්‍ය පොත් ටික ගත්තාම ඒගල වැල්වටාරම් ගොඩක් තියෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ප්‍රවේශයට පිටුවක් දීලා තියෙනවා. මේ ඔච්චර වගේ ප්‍රවේශයට පිටුවක් දීලා තියෙනවා. අපි මොකද කරන්නේ? ඔයාලට ওই පිටුවම දෙන්නේ නැහැ. පිටුවම පාඩම් කරන්න බෑ. අදාළ පොයින්ට් ටිකක් දෙනවා. ඒ පොයින්ට් ටික පාඩම් කරගෙන ගියා. ආනන්ද රාජකරුණා සමනලයා පද්‍යපන්ති ඉස්සරහින් ලියා ගන්න. ආනන්ද රාජකරුණා. ආනන්ද රාජකරුණා. කොළඹ යුගයේ මුල් පරපුරේ කවියෙක්. ඔක ලියා ගන්න ඉස්සරහින්. ආනන්ද රාජකරුණා කොළඹ යුගයේ මුල් පරපුරේ කවියෙක්. මෙන්න මේ දෙකම තියෙනවා. ආනන්ද රාජකරුණා කොළඹ යුගයේ මුල් පරපුරේ කවියෙක්. එතකොට මය පුතා මෙයාගේ ලියලා තියෙන කවිතාව කවි පොත් ඕනනම් දෙකක් විතර ලියා ගන්න. ආනන්ද ගී ආනන්ද චාම්පු ලංකාඩම්බරය වගේ පොත් ලියලා තියෙනවා. හරි. පුතේ ඔන්න අපිට වැදගත් පොයින්ට් එකක් එනවා. ඕනම කවියක ඕනම තැනක අරමුණක් තියෙන්න ඕනේ. අපිට අරමුණක් නැතුව දෙයක් ලියන්න බෑ. ලිව්වට වැඩක් නැහැ. අරමුණට අනුව තමයි අපි දෙයක් ලියන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. අපි කියන දේ හරියට පැහැදිලිව අරමුණට ගණන් කරන්න ඕනේ නේද? ආදරයේ උල්පත වූ අම්මා. එහෙනම් අම්මා ගැන කතා කරනවා. හරි දිලිනි මං කියන්නම්. ඒ ටික ආයෙ පාරක් කියන්න පුළුවන්ද කියලා හරි. මං කිව්වේ ආනන්ද රාජකරුණ කතෘ යුගයේ කොළඹ යුගයේ මුල් පරපුර එයාගේ ලියපු කෘති තමයි ආනන්ද ගී ලංකාඩම්බරය ආනන්ද චම්පු අනේ වගේ කෘති තමයි තියෙන්නේ. අපි අරමුණක් ඇතුව දෙයක් කියන්න ඕනේ. අපිට අරමුණක් නැතුව දෙයක් කතා කරන්න බෑ පුතේ. හැම වෙලාවෙදිම අරමුණකින් තමයි අපි කවියක් ලියන්න ඕනේ. අරමුණක් නැත්නම් කවියක තේරුමක් නැහැ. නැත්නම් කවියක ගමන් කිරීමක් නැහැ. කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා අව්වේ තිබෙන රැස්මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. යසෝදරාවතදී යසෝදරා දේවිය කියනවා මොනවද? කැලේ තිබෙන කොයි දේවත් රස වේවා. කණ්ඩ නැත්නම් කණ්ඩ තියෙන හැමදේම රස වේවා. තමන්ගේ ස්වාමියාට කියන්නේ මේ. තමන්ගේ ස්වාමියාට. එහෙනම් එයාගේ අරමුණ තමයි තමන්ගේ ස්වාමියාගේ යහපත ප්‍රාර්ථනා කිරීම. අන්න අරමුණ. ඒ වගේ පුතා මේ අපේ තියෙන නිර්දේශිත පද්‍ය පන්තියේත් අරමුණක් තියෙනවා. අරමුණ තමයි මේ සමනලයා කියන සංකේතානුසාරී නැත්නම් සමනලයා. ඔයාලා හැමෝම සමනලයා දැකලා තියෙනවා. දන්නවා. සිරිපාදේ පටන් ගන්න කාලේට හරි ලස්සනට යනවා සමනල්ලු ටික. සමනලයා කියන සංරචකයේ පුතා තියෙන්නේ ලොකු අයටද වැඩිහිටි අයටද පොඩි අයටද? කාටද? පොඩි ළමයිට. අපිත් සමනලයක් දැක්කහම ආසයි. හැබැයි පොඩි ළමයි වැඩියෙන් කැමති. මගේ පොඩි පැටියා උදේ පාන්දර එළියට ගිහිල්ලා සමනල්ලු බලනවා. තාත්තා එන්න සමනල්ලු බලන්න කියලා කියන්නේ. ඇයි? එයා ආසයි. එහෙනම් මෙන්න අරමුණ එනවා පුතා. මෙයා ලියලා තියෙන්නේ වස්තු විෂය ගැන. වස්තු විෂය නැත්නම් අරමුණ තියනවා මොකද්ද? සමනලයා. එහෙනම් එයාගේ අරමුණ තමයි කුඩා දරුවන් වෙනුවෙන් කවියක් රචනා කිරීම. එහෙනම් සමනලයා ගැන සහ ස්වභාව සෞන්දර්ය ගැන අභිරුචියෙන් වර්ණනා කරනවා. කොළඹ යුගයේ කවිය පුතේ හැම වෙලෙම කරලා තියෙන ගොඩක් වෙලාවට ස්වභාව සෞන්දර්ය වර්ණනා කරනවා. එතකොට මේ ආනන්ද රාජකරුණ මහත්තයාටත් ඕන වුණා සමනලයා කියන સિદ્ધාන්තය පදනම් කරගනිමින් ළමා මනසට සතුටක් ගෙන දෙන්න. නැත්නම් ළමා මනසට සතුට උද්දීපනය කරන නිර්මාණයක් ගෙනෙන්න. ඕක තමයි නම් මෙයාගේ අරමුණ මොකද්ද වෙලා තියෙන්නේ? ළමා ලෝකයේ සුන්දරත්වයේ වඩවන සමනලයා උපයෝගී කරගනිමින් ළමා ලෝකයට ලස්සන නැත්නම් ආදරයක් ගෙන දෙන එක තමයි මෙයාගේ අරමුණ උනේ. මම ප්‍රවේශයේදී ඕක දෙන්නම්.
එහෙනම් හැම කවියකටම දැන් බලන්නකෝ මේ සෑම කවියකම අරමුණක් තියෙනවනේ. මොන කවියක වුණත් අරමුණක්. අර තියෙන මේ මෑතක තියෙනව නේද? වේවැල් පහර ලැබ ගුරු ළඟ දන ගහපු කුමරෙක් හිටියාලු. කතන්දරයක් තියෙනව නේද? කතයිසි කවියක් තියෙන බාන්න ඒකේ තියෙන අරමුණ කොහොමද ගුරුවරු ළමයිව මෙහෙවන්නේ කියන එක. එහෙනම් හැම පද්‍ය පන්තියකටම අරමුණක් තියෙනවා. අරමුණ තමා වඩා වැදගත් වෙන්නේ. පුතේ අන්න ඊගාවට එනවා අරමුණ ගාවට යනකොට අරමුණට යන්න මොකද්ද මේ වස්තු විශේෂ යොදාගත්තේ? දැන් එනම් මොකද්ද සමනලයා පද්‍ය පන්තියේ වස්තු විශේෂ? සමනලයා මෙයාගේ ලබාගත් පෞද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් සමනලයක් යොදාගෙන වස්තු විශේෂයක් ගොඩනංවනවා. හරි. ඔන්න අපිට වැදගත් වෙනවා ඊගාව පොයින්ට් එක. මොකක්ද ඊගාව පොයින්ට් එක? ඊගාව පොයින්ට් එක තමයි භාෂාත්මක ලක්ෂණ. පුතේ අපි ගොඩක් වෙලාවට අපේ ළමයි රසාස්වාදයේ ලියද්දි ඔහේ ලියාගෙන යනවා. ඒක වෙන්න බෑ. මේකට ලකුණු 12න් 11ක් ගන්න ඕන නම් ඔයාලා කියන්න ඕනේ. මෙන්න මේ කවියා යොදාගත්ත භාෂාත්මක ලක්ෂණ අරමුණට ගැලපෙනවද කියලා. මෙහෙම හිතන්නකෝ. අරමුණ ළමයි ගැන කියන එක නම් මෙයා ලියන්න ඕනේ හාන්ද, තාරු, ඉර වගේ දේවල්. ඔය ආනන්ද රාජකරුණ මහත්තයාගේම කවියක් තියෙනවා ගඟ කියලා පද්‍ය පන්තියක්. ඕකේ කියාගෙන යනකොට කියනවා ටික්කි ටිකිරි සුරතල් ඇදරියක් වගේ සිනාවෙන් බැසා ගමනාගේ දණ්ඩි කූණි පෙතියෝ ගොඩයෝ ඉස්සෝ පැන්නෝ කටිල්ලෝ කාවයියෝ කොස්සෝ ඔන්න ඔහම කියනේලා කියනවා කිඹුලා මිනී කන්නේකි සැඟ වෙලා සිටි. පුතේ කිඹුලා මිනී කන්නේකි සැඟ වෙලා සිටි. අන්න කිඹුලෙක් ගේනවා එතනට. දැන් මොකද වෙන්නේ? අර ගංගාව ගැන කියාගෙන ආපු දේ කිඹුලා කියන එකෙන් විනාශ වෙලා යනවා. ඇයි? පොඩි ළමයි කැමති ඉර, හාන්ද, තාරු ඔය වගේ ලස්සන දේවල් වලට. ඒතොර මේ පොඩි ළමයි කැමතිද මේ එකපාරටම කිඹුලෙක් ඇවිල්ලා මිනී කනවා කිව්වහම? කැමති නෑ. අන්න ඒ වගේ නැතුව Taman නිර්මාණය කරන හැම දෙයක්ම මෙන්න මේ අරමුණ පෝෂණය කරන්න ඕනේ. Tamanගේ භාෂාවෙන්, උපමා වලින්, රූපක වලින්, ව්‍යංග්‍යාර්ථ මේ හැම එකකින්ම අරමුණ පෝෂණය කරන්න ඕනේ. අපි ඉස්සරහට කතා කරනවා අතිශයෝක්ති අලංකාර, ප්‍රතිභාවනාව කියන්නේ මොකද්ද? උපමාවක් හැදෙන්නේ කොහොමද? ඒ දේවල් අපි ඔක්කොම ඉස්සරහට කතා කරනවා ඈ. ව්‍යංග්‍යාර්ථ වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල්. හරි, මෙහෙම ගන්නකො. නුඹතල ලහිරු බබලයි උණු සුම්ය පවන් බිඟු කැල උරයි වන මල් රොන් රසයනවන් එහිලොල නොවි පියඹා ආ ගමන මෙවන් සමනොල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. පුතේ දැන් ඔය සාහිත්‍යකරණයේදී ඔය කවියක් ਵਿਚාරය කරනකොට හරි ලියනකොට හරි දෘෂ්ටි කෝණ කිහිපයකින් බලන්න පුළුවන්. ඔක ළමයින්ගේ දෘෂ්ටි කෝණයකින් බලන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් බලන්නත් පුළුවන්. ළමෙක් දානවා chat එකක් සර් ඔය සමනල මිතුරු නුඹටයි මගේ ආයුබෝවන්. ඕකේ ඩබල් මීනින් නේද? ඔව්. එහෙම හිතුවොත් ගන්නත් පුළුවන්. නේ? දැන් මොකද්ද මේ සමනල මිතුරු බලන්න. නුඹතල ලහිරු බබලයි උණුසුම්ය බවන්. නුඹතල නුඹ කියන්නේ මොකද්ද? ආකාශය. නුඹ තල ලහිරු බබලයි. නුඹ කියනවා ආකාශ. නුඹ තල ආකාශ තලය බබලයි බබලනවා. මොනවද පුතේ? උණුසුම්ය පවන්. ආකාශයෙන් වැටෙන ලහිරු කිරණ මගෙන් ඒත් එක්කලා එන පවනත් එක්කලා මුළු පරිසරයම හරි ලස්සනයි. බලන්න පොඩි ළමයි කොච්චර කැමති උදේට ඔයාලා දැකලා තියෙනවද පොඩි බබාලා සූර්යාලෝකය ආලෝකයේ තපින්නර යන. එතකොට එන හුළඟ පොඩි රස්නයක් තියෙනවා. බලන්න මේ හුළඟත් එක්කලා මෙහෙන් අරුණාලෝකයේ වැටෙනකොට සමනල්ලු ගමන් කරනකොට කොච්චර ලස්සනද. පොඩි ළමයි මේ දර්ශනයට හරි කැමතියි පුතේ. එහෙනම් පොඩි ළමයින්ගේ හිත ආකර්ෂණය කරගන්න පළවෙනි පදයෙන්ම සමත් වෙලා තියෙනවා මේ ආනන්ද රාජකරුණ මහත්තයා. හරි දිනේ. පුතේ බිඟු කැලවුරයි වනමල් රොන් රසය නවන්. අන්න කියනවා බිඟු කැලවුරයි. දැන් එක පැත්තකින් ඉර ආලෝකයේ වැටිලා ඔය ආලෝකයේ මැද්ද සමනල්ලු යනවා. ඔන්න ඔය අතරේ උදේට පිපිලා තියෙන මල්වල බිඟු කැල බෘංගනාදය මල්ලෝකේ මහා බෘංග රාජයා. කවුද? මීමැස්සෝ. මීමැස්සෝ මල් පැණි බොනවා. බලන්න පුතේ පරිසරයේ ලස්සන. ලාහිරු කිරණ වැටිලා
සමනල්ලු යනවා, සුළඟ හමනවා. ඔය අතරේ මේ මැස්සෝ ටිකක් ඇවිල්ලා මල් පැණි බොනවා. හරි සරල සිද්ධාන්තයක්. හැබැයි ළමා ලෝකේ වර්ණනා කරනවා. ඔන්න කියනවා එහිලොල නොවි පියඹා ආගමන මෙවන්. අනේ මගේ සමනලයෝ ඔයා ඔය කිසි දෙයකට ආශාව නැතුව නේද මේ පැත්තට ආවේ. ඔය ඔක්කොම පහු කරගෙන නේද ආවේ. සමනොල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. මගේ සමනල මිත්‍රය ඔබටයි මගේ ආයුබෝවන්. මං ඔයාව ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. බලන්න මේ පොඩි ළමයාගේ හිතේ තියෙන හැඟීම නේ. පුංචි ළමයි මල් වගේ. අන්නේ මල් වගේ ළමයින්ගේ හිතෙන් එන හැඟීම තමයි කියන්නේ. තව චූටි දෙයක් පුතා. එතකොට මම අහනවා සර් ඔක ඩබල් මීනින් වෙලා වෙන අර්ථයක් එන්නේ නැද්ද? නෑ අපිට වෙන අර්ථයක් ගන්නත් පුළුවන්. දැන් ඕනම කවියකට වෙන අර්ථයක් ගන්න බැරිද? පුංචි බලුරාලේ මා ගෙදර නැති වේලේ කවුද මගේ බෝලේ පෙරලා සිටියේ මිදුලේ. දැන් ඕක කියන්න පුළුවන් ඕනනම් පුංචි පොඩි බලුරාලයා එක්කලා මා ගෙදර නැති වෙලේ කවුද මේ බෝලේ සෙල්ලම් කරේ. දැන් ඕක වෙන විදිහකට වැඩි හිටියෙක් හිතන විදිහකට හිතුවොත් එහෙම පුංචි බලුරාලේ අඩේ බල්ලෝ මා ගෙදර නැති වෙලේ මම ගෙදර හිටියේ නැති වෙලාවේ කවුද මගේ බෝලේ බෝලේ පෙරලා හිටියේ මිදුලේ කවුද මේ මගේ බෝලේ පෙරලා හිටියේ මිදුලේ කවුද මගේ බෝලෙත් එක්කලා මුකුළු කර හිටියේ ගන්න බැරිද? ගන්න පුළුවන් ඒ විදිහට. රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු. නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි. දැන් පොඩි ළමයෙක් විදියට කිව්වොත් එimhe ඕක පොඩි ළමයෙක්ගේ අර්ථකින් ගන්න බැරිද? පුළුවන්. අනිත් පැත්තෙන් කිව්වොත් රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු. මේ පිටින් එන උන් ඔහොම හිටපල්ලා. නටුව නොවේ මල සිඹිමි වෙන කාටවත් නෙවෙයි. මම ළමයෝ පැණි උරමි. මම්මයි පැණි උරන්නේ. අර්ථ දෙකකින් ගන්න පුළුවන්. වෙනස තියෙන්නේ පුතා අපි බලන දෘෂ්ටි කෝණේ. වැඩිහිටි දෘෂ්ටි කෝණයකින් බැලුවොත් බලන්න පුළුවන් වෙන ආකාරයකට. ළමා දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒකත් බලන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පුතා සමනොල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. සමනල මිත්‍රය ඔය කතා කරනවා ලෝකේ නැත්තම් ගෝලීය වශයෙන් තියෙන සමරිසි ප්‍රජාවට ඔන්න අර්ථකථනයක් පොඩ්ඩක් දෙනවා. සමනොල මිතුර සමරිසි ප්‍රජාවට කතා කරනකොට ඔය සමනොල කෑල්ල භාවිත කරනවානේ පුතේ. ඒක සාමාන්‍යයෙන් කොමන් ව්‍යවහාරිත යන වචනයක්. ඕකෙන්ද තමයි ඩබල් මීනින් එනවද කියලා අහන්නේ. මෙතනදි කියන්නේ පුතේ ඒ කතාවක් නෙවෙයි. මෙතනදි අපි ඍජුව කතා කරන්නේ ළමා ලෝකයේ සුන්දරත්වය ගැන. එහෙනම් ළමයා කියන වස්තු බීජයට තමයි පුතා මේ වගේ ලස්සන වචන ටික බලන්න. නුඹතල, ආකාශය, ලාහිරු, සූර්යා, බිංගු කැල, මල් මේ ඔක්කොම පුතේ ළමා ලෝකයේ සුන්දරත්වයට කැටිච්චව. එහෙනම් මයි පුතේ මෙයාගේ මේ භාෂා ලක්ෂණ අරමුණ පෝෂණය කරලා තියෙනවද? ඔව්. මෙතන ඉන්නවද කිඹුලා, කොටියා, වලහා? නෑ. ඒ කවුරුත් නෑ. එහෙනම් මෙයාගේ පළවෙනි පද්‍ය පන්තියේම පළවෙනි එකෙන්ම මෙයා සාර්ථක වෙලා තියෙනවා. තියනවද නැද්ද? තියෙනවා. අන්න පුතේ එහෙනම් අපි කියනවා මේක පළවෙනි කවිය ලියනවා නම් සාර්ථක පද්‍ය පන්තියක් Tamanට පුළුවන්. Tamanගේ අත්දැකීමෙන් උපයෝගී කරගෙන ළමා ලෝකයේ සුන්දරත්වය ලියන්න. බලන්න. දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක සුබ සිරි හඳුන්වා සුපුරුදු වෙලාවක සිඹ කුඩා ගස්වන මල් බලානෙක නුඹ ආගමන සීපද ගායනාවක. පුතේ දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක දඹ රත්තරන් සුනෙන් මහාමේරු පර්වතයේ හෙබි සිරියල් තලාවක හරි ලස්සන තලාවක පැත්තක මහාමේරු පර්වතයේ දඹ රත්තරන් වලින් හදලා වගේ ඒත් එක්කලාම තියෙන තැනි තලාවක සුබසිරි හඳුන්වා සුපුරුදු වෙලාවක සුබසිරි හඳුන්වා යහපත් වෙලාවක් හඳුන්වා හොඳ වෙලාවක සිඹ කුඩා ගස් වන මල් බලානෙක කුඩා ගස් වන මල් බලමින් ඒවා සිඹිමින් නුඹ ආ ගමන සීපද ගායනාවක අනේ මගේ සමනල මිත්‍රය ඔයා ආ ගමන හරියට නිකන් සීපදයක් වගේ ඔයා ආ ගමන හරියට නිකන් සිව්පදයක් වගේ. පුතේ පද හතරක් එකතු වුනහම කවියක් හැදිලා ඒ පද හතර ලස්සනට ගලාගෙන යනවා වගේ අර සමනලයා එන එක හරි ලස්සනට කවිය කියනවනේ. කොහොමද අර මහාමේරු පර්වතයේ පැත්තට ගිහිල්ලා ඔය පැත්තේ රවුමක් දාලා ඒ සිරියල් තලාවේ ලස්සනත් බලාගෙන මෙන්න මේ ළමයා ඉන්න තැනට එනවා. එහෙනම් එතන තියෙන්නේ පුතා හරි ලස්සනයි.
ළමා ලෝකයේ සුන්දරත්වයට කවිය දෙනවා පොඩි ප්‍රේරණයක්. ඔන්න චූටි පුතේ මෙන්න ලස්සන සමනලෙක් ආවා. ඔයා බලන්න, ඔයා ඒකේ රස විඳින්න. අන්න පුතේ එහෙනම් අපිට එතනත් කියන්න පුළුවන්. මෙන්න මේ රූපක නැත්තම් ව්‍යංගයාර්ථ මෙන්න මේ භාෂාත්මක ලක්ෂණ වලින් අරමුණ පෝෂණය වෙලා තියෙනවා. මම පුතාලට තේරුණාද මේ කවි දෙක? තේරුණාද? අහගෙන ඉඳලා ලියන්න පුළුවන්. very good. ඝන නිල් තනග පිණි ටික ටික මැකෙද්දී සුවිසල් අරුණු දද පෙරඹර දිලෙද්දී රොණවුල් සුලං රැලි දකුණෙන් වැදෙද්දී සිරියල් බිමක විද නුඹ හිරු නැගෙද්දී. පුතේ බලන්න ලස්සනට කියනවා. ඝන නිල් තනග පිණි ටික ටික මැකෙද්දී. අනේ අර උදේ ලහිරු අයියා නැත්තම් ලාහිරු කිරණ ඇවිල්ලා දැන් ඔන්න ටික ටික එළිය වැඩි වීගෙන එනවා. සූර්යයා මුදුන් වීගෙන එනවා. එතකොට මොකද වෙන්නේ? ඝන නිල් තනග තන මං ඉස්සරලා කිව්වා මේක එක අර්ථයක්. දැන් ඉතින් සිංහල ඉගෙන ගන්න ඕනේ. මේක අර්ථයක්. මේක පයෝදර. මේක තනකොළ. එහෙනම් මොකද්ද කියන්නේ? ඝන නිල් තනග පිණි ටික ටික මැකෙද්දී අර තනපත්‍ර උඩ තියෙන පිණි ටික ටික මැකී යනවා. මෙන්න පුතේ ව්‍යංගයාර්ථයෙන් කියනවා මොකද්ද? සූර්යාලෝකය වැඩි වෙනවා. සූර්යා දරුණු වෙනවා. ඒ කියන්නේ ඉරේලිය වැඩි වෙනවා. සුවිසල් අරුණු දද පෙරඹල දිරෙද්දී විශාල අරුණාලෝකය පෙරඹර නැගෙනහිර දිගෙන් දිලිසෙනවා. අන්න පෙරඹර දිලිසෙනවා මොනවද? අරුණාලෝකය. රොණවුල් සුලං රැලි දකුණෙන් වැදෙද්දී ඒත් එක්කලාම තියෙන රේණු වලින් යුක්ත සුලං දකුණු දිශින් හමාගෙන එද්දී සිරියල් බිමක විද නුඹ හිරු නැගෙද්දී මේ වගේ හොඳ ශාස්ත්‍රීය භූමියක හිරු නැගීගෙන එනවා. පුතේ ඔන්න බලන්න සංකේතානුසාරී භාෂාවක් ගන්නවා. බලන්න කවුද ඉන්නේ? හේන් වල මුවන් වටපිට බලද්දී රාන් කුරුල්ලන් තුති ගී කියද්දී පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී නේන් හඳුනන්ට බැහැමල් පිපෙද්දී. මොකද්ද පුතේ මේ කියන්නේ? මේ හේන් වල මුවන්. දැන් හේන් වල අලියෝ ඉන්නවා. වලස්සු ඉන්නවා. කොටියෝ ඉන්නවා. ඔය එක්කෙනෙක්වත් ගත්තද නැහැ. ඇයි? ළමයා කියන චරිතය විස්තර කරන්න අලි කොටි වලස්සු ගන්න බෑ. මොකද වෙන්නේ? රෞද්‍ර බවක්. දැන් හැම තැනකම පුතේ ළමයි ඉන්නවා කියලා දැන් නූතනයේ බිහි වෙලා තියෙන චිත්‍රපට කර්මාන්තේ බලන්න. ළමයි ඉන්නවා කියලා හැම තැනකම ළමා චිත්‍රපටි වෙන්නේ නැහැනේ පුතේ ඒවා. ප්‍රධාන කතානායකයා ළමා වුණා කියලා ඒක ළමා චිත්‍රපටියක් වෙන්නේ නැහැනේ. එහෙම වෙන අවස්ථා තියෙනවද? නැහැ. දැන් අක්ෂරයේ ෆිල්ම් එක ගත්තොත් පුතේ අක්ෂරයේ ෆිල්ම් එකේ ඉන්නේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා ළමයි දෙන්නෙක්. ඒතකොට ඒක ළමා චිත්‍රපටියක් වෙනවද? නෑනේ. ඇයි ඒ? එහෙනම් ළමා ලෝකයට යන්න නම් අපි ඒ ළමා ලෝකයට බැහැලා ළමයින්ට ආමන්ත්‍රණය කරන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. හේන් වල මුවන් වටපිට බලද්දි. මුවා කියන්නේ පුතේ හරි අහිංසක සත්වයෙක්. හරිම අහිංසකයි. තමන්ගේ පාඩුවේ ඉන්නේ. චූටි ළමයිනුත් එහෙමයි. හරිම අහිංසකයි. තමන්ගේ පාඩුවේ ඉන්නේ. තමන්ගේ පාඩුවේ නම් ඉන්නේ අහට්ට දුවනවා මෙහාට දුවනවා අර වදිනවා මෙහි අදිනවා ආයි ඇඟ උඩ නගිනවා අර පැත්තෙන් පයින්නවා. ඒ වුණාට පුතා ඒක හරි ජීවි අත්දැකීමන්නේ. මුව පැටියෙක් බලන්න. මුව පැටියා කොහොමද අම්මත් එක්ක සෙල්ලම් කරන්නේ? අන්න ඒ වගේ සංකල්ප රූපයක් තමයි මෙතන ගෙනේ නම් අර අපි කියනවා ඒකට හරි අහිංසකත්වයේ සංකේතය. රාන් කුරුල්ලන් තුති ගී ගයද්දී කුරුල්ල සින්දු කියනවා. කවිය දකින එක මේක හරිය නිකන් රාන් කුරුල්ල ස්තුති ගීත කියනවා වගේ බලන්න. කුරුල්ලෝ මුවා කුරුල්ලා පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී පාන්දරට හීන් හිරිකඩ දැන් නම් අපේ එළියෙත් හීන් හිරිකඩ වැටෙනවා. හීන් නෙමෙයි ධාරානිපාත හිරිකඩක් එන්නේ වර්ෂාවත් එක්ක. හැබැයි කියන්නේ මොකද්ද? පාන්දර හීන් හිරිකඩ. පාන්දරට හීන් හිරිකඩ වැටෙන එක පුතේ සාමාන්‍ය ලක්ෂණයක්. කවිය කියනවා බලන්න ඒකේ ලස්සන. ඒ පරිසරය අත්විඳින්න කොහොමද? නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී. පුතේ ඔන්න ඔතන දානවා උත්ප්‍රේක්ෂාලංකාරයක්. එක්කලා සියුම් අතිශයෝක්ති වර්ණාවක් කියනවා. මොකද්ද කියන්නේ? මෙන්න මේකයි කියන්නේ. නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී. පාන්දර හීන් හිරිකඩ වැටිලා මල් පිපෙනවා හොයාගන්න බෑ. ඇයි? අනේ සමනලයෝ ඔයා වහලා ඉන්නකොට ඔයා මලක්මයි. තේරුණාද? පාන්දරට හීන් හිරිකඩත් එක්කලා මල් පිපෙනවා කියන එක මට අඳුර ගන්න බෑ. ඇයි? අනේ සමනලයෝ ඔයා අපේ වත්තේ වහලා ඉන්නකොට ඔයා තනිකර මලක්මයි. අන්න කියනවා. කවියා උත්ප්‍රේක්ෂාලංකාරයක් එක්කරලා කියනවා
මෙන්න මේ සමනලයා ඉන්නකොට මල් පිපෙන එකවත් හොයාගන්න බෑ. ඒ තරමට සමනලයා ලස්සනයි. බලන්න පුතේ අර පුංචි ළමයින්ගේ හිතට දාන දේ. පුංචි ළමයින්ගේ හිතට කොච්චර දේවල් දානවද? අන්න ඒක තමයි කවියාගේ අරමුණ සාර්ථක වෙනවා කියන්නේ. ඊගාට කියනවා පුතේ මෙහෙම. තමතුණු කැලුම් සිලිලෙන් නැහැ වෙවි වරෙන්. මල් වාරමක ගතියෙන් නැලවෙවි වරෙන්. කවුරුත් නුඹට ආදරයයි එදෙන වරෙන්. සමනල පුෂ්ප රාගය මා ළඟට වරෙන්. තමතුණු කැලුම් සිලිලෙන් නැහැ වෙවි වරෙන්. තමන්ගේ ශරීර කාන්තියෙන් නැලවෙවි වරෙන්. තමතුණු කැලුම් තමන්ගේ ශරීරයේ තියෙන කාන්තියෙන් ලස්සනෙන් නැලවෙවි වරෙන්. අනේ අර සමනලයා එන්නේ තමන්ගේ ශරීරයේ තියෙන හරි ලස්සනත් එක්කලා. ඒ සමනලයාගේ තියෙන පාට ලස්සනට ළමයි හරි ආසයි. ළමයි හරි ආදරේ. සමනලයා එනකම් බට්ටික කන්න බලාගෙන ඉන්නවා චූටි පැටව. අන්න පුතේ කියනවා තමතුණු කැලුම් සැරෙන්න හැවිවි වරෙන්. මල් වාරමක ගතියෙන් නැලවිවි වරෙන්. මල් වාරමක් මල් ලොන්චිල්ලාවක් එනවා වගේ හරි නිකන් නැලවිවි වරෙන්. සමනලයෝ යා එනකොට හරි ලස්සනට නැලවි එන්න. ඒක තමයි අපි බලන්නේ. කවුරුත් නුඹට ආදරයයි එදැන වරෙන්. ඔයාට හැමෝම ආදරෙයි. ඒක දැනගන්න. එදැන වරෙන්. දැන් ඔය වරෙන් කියන එක පුතේ සිංහල භාෂාවේ ගත්තහම මෙතන ආදරයෙන් කියන්නේ කවුරුත් නුඹට ආදරයයි එදැන වරෙන්. ඔයා මේක දැනගෙන එන්න. ඔයාට හැමෝම ආදරෙයි. සමනොල පුෂ්ප රාගය මා ළඟට වරෙන්. පුතේ පුෂ්ප රාග මාණික්‍ය, පද්ම රාග මාණික්‍ය මිල කළ නොහැකි අචින්තනීය වස්තුවක් අමිලයි. එහෙනම් කියනවා සමනලයෝ ඔයාට මිලක් නියම කරන්න බෑ. ඔයා ඒ තරම් වටිනවා. පුංචි ළමයින්ගේ හිතේ ඉන්නේ ඔයා. සමනොල පුෂ්ප රාගය පුතා. ඒකමයි වෙන්න රූපකයක්. සමනොල පුෂ්ප රාගය. ඔන්න කියන රූපකයක්. ඔයා තනිකර පුෂ්ප රාග මාණික්‍යයක්මයි. ඔයාට මිල කරන්න බෑ. ඔයාට මිලක් දෙන්න බෑ. මොකද කියන්නේ? සමනොල පුෂ්ප රාගය මා ළඟට වරින්. අනේ මිලක් නියම කරන්න බැරි සමනලයෝ මෙහෙ එන්න. පොඩි ළමයි ඔයා එනකම් බලන් ඉන්නවා. තේරුණාද මගේ පුතේ? තේරුණාද පුතේ? තේරුණාද? හරි. මට දැන් චූටි chat එකක් දාන්න ඔයාලට මේ කවි ටික තේරුණාද කියලා. පුතේ රසස්වාදයක් ලියන්න සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ ගන්න පුළුවන්. රසස්වාදයට විනාඩි 15ක් වගේ තමයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. මේ ටික තේරුණාද? මොකද්ද මේ කියන්නේ? මොකද්ද වස්තු විශ්ය? මොකද්ද මේ වස්තු විශ්ය තුල කතා කරන්නේ? තේරුණාද? හරි. මම පළවෙනි රසස්වාදේ දැන් ඔයාලට දෙනවා. මම ලියන්න දෙනවා. මම ඔයාලට පළවෙනි රසස්වාදේ දැන් මම කටින් කියලා ලියවනවා. දෙවෙනි එකත් මම දෙනවා. හැබැයි පුතා 3-4 ඉඳලා මම ඔයාලට කරන්නේ උගන්වනවා. ඔයාලා ලියලා මට දාන්න. එතකොට ඒක මම බලලා අඩුපාඩුත් එක්කලා ඔයාලට හදලා එවනවා. ඒකට පුතේ වෙනම WhatsApp නම්බරයක් දෙනවා. ඒකට ඔයාලා දාන්න. එතකොට ඒකට බලලා ඒ අදාළ පුද්ගලයාට හරියට ඒකට බලලා මේ වොයිස් එක දානවා. මෙන්න මේ ටික හදාගන්න මෙච්චරක් ලකුණු ගන්න පුළුවන් කියලා. ඒක දිගටම කරන්න ඕන වැඩක්. හොඳද? ඒක දිගටම අපි වෙනම WhatsApp නම්බරයක් ඔයාලට දෙනවා ඒ සඳහා හරි. තේරුණා? ගැටලුවක් නැහැ. කොහේ හරි ගැටලුවක් තියෙනවද පුතේ? කොහේ හරි ගැටලුවක් තියෙනවද? හරි. හා. හරි පුතේ. ගන්නකෝ රසාස්වාදය. පළවෙනි රසාස්වාදය මම දෙන්නම්. දැන් එතකොට අපි මොකද්ද ලියන්න ඕනේ ඉස්සරලාම කතෘ. දැන් මේක ඉතින් අපි අර කතෘ ගැන කියලා ලියනවා කියලා මේක නිකන් අර එකපාරටම වාර්තාකථනකින් නෙවෙයි පොඩි ලස්සනක් දාලා අපි ලියන්න ඕනේ ඈ. මෙහෙම ලියන්නකෝ. සිංහල සාහිත්‍ය වංශය තුල අතිශයෝක්තිය කියලා කියන්නේ පුතා තියෙන දේ වැඩියෙන් වර්ණනා කරනවා කියන එක. ඉස්සරහා පද්‍ය පන්ති වල තියෙන අතිශයෝක්තිය කියන එක හොඳටම පෙන්වන්න පුළුවන් තැන් මම එතකොට පෙන්වන්නම් ඈ. එක පද්‍ය පන්තියකින් ආකාර කීපයකට ප්‍රශ්න එනවා නේද? පුතේ මෙහෙමයි. එක පද්‍ය පන්තියකින් කිව්වහම ඒ විචාර ලියද්දී අපිට ආකාර කීපයකට ප්‍රශ්න එනවා. රසාස්වාදයේ ලියද්දී අපිට
ෆ්‍රී තින්කින් එකක් දීලා තියෙනවා. ඔයාලට දැනන දේ ලියන්න පුළුවන්. ඒ දැනෙන දේ මෙන්න මේකට හරියනවද නැද්ද කියන එක අදාළව තමයි ලියන්න ඕනේ. ඒක අපිට දීලා තියෙන ෆ්‍රී තින්කින් එක. විචාරවලදී යාලා කරුණු දෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. කොළඹ යුගයේ මුල් පරපුරේ කවිහු ස්වභාව සෞන්දර්ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. උදාහරණ තුනක් ඇසුරින් නිමසන්න. එන එතකොට ආනන්ද රාජකරුණ මහත්තයා කොහොමද ස්වභාව සෞන්දර්ය ගැන ලියන්නේ කියන එක ගැන විස්තර කරන්න ඕනේ. ඕකයි කරන්න තියෙන්නේ. හරිද? හරි මම මෙහෙම ලිව්වා. සිංහල සාහිත්‍ය වංශය තුල අමරණීය සටහනක් ලැබූ අමරණීය සටහනක් ලැබූ අමරණීය සටහනක් ලැබූ ආනන්ද රාජකරුණා මහතා ආනන්ද රාජකරුණා මහතා කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කොළඹ යුගයේ ප්‍රථම තරංගය කිව්වත් මුල් පරපුර කිව්වත් එකයි පුතේ. කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ නියෝජනය කරන කවියෙකි. දැන් ඉතින් මෙයාගේ ඉපදිච්ච තැන් ඔය ගම් පල් හැලී ඒවා මුකුත් ඕනේ නෑ. මෙතුමා විසින් රචනා කරන ලද තවත් පද්‍ය පන්ති ලෙස ආනන්දගේ සිංහල දරු නැලවිල්ල ලංකාඩම්බරය ළමා උයන ආදිය දැක්විය හැකිය. සමනලයා පද්‍ය පන්තිය උපුටාගෙන ඇත්තේ ලදරු කවුමි හතරවන වෙළුමෙන්ය. පුතේ මං චුට්ටක් ස්පීඩ් කියනවා ලියන්න ඕනේ. ස්පීඩ් එකේ ලියන්න ඕනේ. ටයිමින් හදා ගන්න ඕනේ අපිට. ඒක අද ඉඳලම හුරු වෙන්න ඕනේ. හතරවන වෙළුමෙන්ය. හරි. කවියාගේ අරමුණ වී ඇත්තේ ළමාලෝකයේ සුන්දරත්වය සඳහා පාරිසරික සාධක ළමාලෝකයේ සුන්දරත්වය සඳහා පාරිසරික සාධක සහාය වන්නේ කෙසේදැයි සමනලයා ඇසුරෙන් විග්‍රහ කිරීමයි. ආයෙ කියන්න කියලා තියෙනවා පුතේ. ඔතන ඉඳලා ලියා ගන්නකො ඈ. සමනලයා ඇසුරෙන් විග්‍රහ කිරීමයි. මෙහි වස්තු විෂය වන්නේ ළමාලෝකයේ සුන්දරම සත්වයකු වන සමනලයෙක් නැත්නම් සමනලයෙකි. හරි. ඡේද කඩන්න එපා. ඕකටම ලියන්න. මෙන්න මේක අතිශය වැදගත්. ඔයාලා මේක කටපාඩම් කරගත්තත් කමන්නේ. ඕනෑම
ඕනෑම සාහිත්‍යාංගයක ඕනෑම සාහිත්‍යාංගයක සාර්ථක අසාර්ථකභාවය රඳා පවතිනුයේ ඕනෑම සාහිත්‍යාංගයක සාර්ථක අසාර්ථකභාවය රඳා පවතිනුයේ කවියා යොදාගන්නා භාෂාව මතය. කවියා යොදාගන්නා භාෂාව මතය. කවියාගේ භාෂාව මගින් අරමුණ පෝෂණය කරන්නේ නම් සාර්ථක පද්‍ය පන්තියක් වන අතර මෙහි භාෂා ලක්ෂණ පිළිබඳව විමසා බලමු. මෙහි භාෂා ලක්ෂණ පිළිබඳව විමසා බලමු. හරි පුතේ. ඔය ප්‍රවේශයේද කියව ගන්න එකපාරක්. ඔක් කියව ගන්න. බලන්න මේ ටික තියෙනවද කියලා කතෘ යුගයේ අරමුණ වස්තු විෂය භාෂාත්මක ලක්ෂණ ගැන විග්‍රහය සහ ඒක අරමුණ පෝෂණය කරනවද කියන එක තියෙනවද බලන්න. ඔන්න ඔය ටික එන්න ඕනේ ඔයාලගේ පළවෙනි ඡේදෙට. කියව ගන්න එකපාරක් කියව ගන්න. හරිද? මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් දාන්න මට. හරිනේ. මම හිතන්නේ මුකුත් ගැටලුවක් නැහැ. හරි පුතේ. හරි එහෙනම් අලුත් ඡේදකින් මෙහෙම ලියන්න. දැන් අපි ඔයාලා ඉගෙන ගන්න ඕන දෙයක් තමයි පුතා මේකෙදි. දැන් මේ ටික ලියලා එකපාරටම අර O level වල ලියනා වගේ කවියක් දාලා ලියන්නේ නැහැ. ඉස්සරහින් පොඩි රූල් දෙකක් හරි පොඩි චූටි විස්තරයක් දාන්න. ඔයාලා ලියන්න තෝරගන්න කවිය ගැන පොඩි කෙටි විස්තරයක් දාන්න. දැන් මේකෙදි පුතා ඔයාලා කවි 5ක් තියෙනවනේ. රසාස්වාදයට ඔයාලා කවි 4ක් දැම්ම නම් ඇති. නැත්නම් කවි 3ක් දැම්ම නම් ඇති. එහෙම නැත්නම් කවි 3ක් දාලා අදාළ භාෂා ලක්ෂණ ටික ගැන කියන්න තියෙන තැන් තෝරාගෙන දැම්මත් ඇති. ගැටලුවක් නැහැ. හරිද? එතකොට ඔයාලා ලියන්නම පුළුවන් හොඳ කවි ටික තෝරගන්න. අපි පළවෙනි කවිය ගන්න පුළුවන් මෙහෙම ලියන්නකෝ. ස්වභාව සෞන්දර්ය අලුත් ඡේදකින් ඈ. ස්වභාව සෞන්දර්ය අති රමණීය ලෙස වර්ණනා කරමින් ස්වභාව සෞන්දර්ය අති රමණීය ලෙස වර්ණනා කරමින් තම සමනල මිත්‍රයාට කවියා ආමන්ත්‍රණය කරන්නේ මෙසේය. තම සමනල මිත්‍රයාට කවියා ආමන්ත්‍රණය කරන්නේ මෙසේය. හරි. ලියන්න පළවෙනි කවිය. නුඹ තල ලහිරු බබලයි උණුසුම්ය පවන්. කවිය ලියන්න. කවිය ලියනකොට රූලක් ඇරලා ලියන්න. පුතේ මේ විභාගෙදි මේකෙත් දැන් ඔයාලගේ අත් අකුරු බලන්නේ නැහැනේ කියන අත් අකුරු බලනවා. ඒ වුණාට අර මේකෙදි නිකන් මේ පිටපත් ලිවීම බලන්නේ නැහැ. අකුර කියව ගන්නයි පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා ටිකක් ඉක්මනට වේගෙන් ලියන්න. ව්‍යාකරණ පේපර් එකේදී ඇති වෙන්න කාලය තියෙනවා වැඩියෙත් එකක් තියෙනවා. ඒතකොට ඒකෙදි බෝල කර රචනා සාංශ රවුම් කර ලියන්න පුළුවන්. සාහිත්‍ය පේපර් එකේදී අපිට එහෙම අර ඔයාලගේ වචනින් කියනවා එහෙම කැටයන්ද දා ලියන්න බෑ පුතා. ගත්ත ගමන් ලියාගෙන යන්න තියෙන්නේ. හරි. කවිය ලියන්න අනිවාර්යෙන් පද 4ම ලියන්න ඕනේ. ලියනකොට මතක තියාගන්න ඔයාලට දීලා තියෙන ස්ට්‍රක්චර් එක දැන් මොකද්ද? නුඹ තල ලහිරු බබලයි උණුසුම්ය පවන් කෙරවල. එහෙනම් ඒ විදිහටම පද කඩලා ලියන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්.
ලිව්වද? නුඹ තල ලහිරු බබලයි උණුසුම්ය පවන් බිඟු කැල උරයි වනමල් රොන් රසේ නවන් එහි ලොල නොවී පියඹා ආ ගමන මෙවන් සමනොල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. හරි ශාමලී හරි. හරි පුතේ thank you ඈ. හරි. දැන් මෙන්න මෙහෙමයි විස්තර කරන්නේ. යටින් විස්තර කරගෙන යම් මෙන්න මෙහෙම. පාරිසරික සෞන්දර්ය පිළිබඳව පාරිසරික සෞන්දර්ය පිළිබඳව විස්තර කරන කවියා විස්තර කරන කවියා විස්තර කරන කවියා ළමාලෝකයට සමීපතම වචන ළමාලෝකයට සමීපතම වචන භාවිත කර ඇත. හොඳට මතක තියාගන්න පුතේ භාවිතා කියලා එකක් නෑ වචනයක්. භාවිත භාවිත කර ඇත. නුඹ නුඹ ලහිරු බිඟු කැල වනමල් ආදී වචන සංකේතවත් කරනු ලබන්නේ ළමා ලෝකයේ ඇති මිහිරියාවයි. ළමා ලෝකයේ ඇති මිහිරියාවයි. ළමා ලෝකයේ ඇති මිහිරියාවයි. පසෙකින් අරුණැල්ල වැටෙන අතර පසෙකින් අරුණැල්ල වැටෙන අතර ලාහිරු කිරණෙන් මුසපත් වූ සුළං හමායයි. ඒ අතරතුර මීමැස්සන් මල් පැණි උරා බොයි. මෙය පරිසරයේ සාමාන්‍ය සංසිද්ධියක් වුවද ව්‍යංග්‍යාර්ථ බෝඩ් එකේ ලියලා තියෙනවා. ව්‍යංග්‍යාර්ථවත් කරනු ලබන්නේ ළමා ලෝකයේ ඇති මිහිරියාවයි. එය තහවුරු කරනුවස් සමනොල මිත්‍රයාට ආයුෂ බොහෝ වේවායයි කවියා විසින්
ප්‍රාර්ථනයක් එක් කරනු ලබයි. එක් කරනු ලබයි. කවියේ අග අල් නයන්න මෙහෙම ලියන්න පුතේ. අල් නයන්න. යොදා ගැනීමත් සමග මීමැසි නාදය සහ මද පවන මීමැසි නාදය සහ මද පවන ධ්වනිත කරනු ලබයි. පුතේ දැන් මේකෙදි මම අලුත් වචන සෙට් එකක් කියාගෙන යනවා. ওই වචන පාඩම් කරගන්න. පොඩි වචන හරඹයක් දාන්න ඕනේ මේකට. එතකොට තමයි වැඩේ කොට දාගන්න පුළුවන්. හරි. දැන් පළවෙනි කවිය ලියපු හැටි තේරුණාද පුතේ? පළවෙනි කවිය ලියපු හැටි තේරුණාද? ප්‍රොජෙක්ට් එකක් දාන්න. පළවෙනි කවිය ලියපු හැටි තේරුණාද? හරි. තේරුණා. පුතේ මීඩියා එක අද නෙවෙයි හෙට තියෙන්නේ පුතා. හෙට තියෙන්නේ 9ට පටන් ගන්න හෙට. සිංහල වලට පොත් කීයක් තියාගන්න ඕනේද? මෙහෙමයි. නූතන පද්‍යයට එකක් තියාගන්න, පුරාතන ගද්‍යයට එකක් තියාගන්න, නූතන පද්‍ය ලියන එකේම ප්‍රේමති ජයතිසෝකෝ ලියන්න පුළුවන් බෙදාගෙන ව්‍යාකරණ වලට එකක් තියාගන්න. පොත් තුනක් තිබ්බනම් ඇති පුතේ සිංහල වලට. මොකද අවශ්‍ය ටියුට් ටික මම දෙනවා. මම සමහර ඔයාලට ඔයාලට අවශ්‍ය ප්‍රශ්නත් මම සමහරලා ටයිප් කරලා දෙනතට ඒවත් පාඩම් කරගන්න පුළුවන්. දේශපාලන විද්‍යාවටත් පුතේ පොත් දෙකක් තියාගන්න. අනිවාර්යයෙන්ම. ඔව් එක සැරේ පාඩම් දෙකක් යනවනේ පුතේ. ඒ නිසා අනිවාර්යෙන් පොත් දෙකක් තියාගන්න. ජනමාධ්‍ය අධ්‍යයනයේට එක පොතක් තිබ්බනම් ඇති. ගැටලුවක් නැහැ. හරිද? එහෙමයි යන්නේ. සිංහල වලට පොත් තුනක් ගන්න එකේ ව්‍යාකරණ වලට එකයි, සාහිත්‍ය කොටසට එකක් නිසා. හරි පුතේ. හරි සෙනරත් මොකද්ද මේ පොඩි ඉමෝජියක් දාලා තියෙන්නේ? හරි. අපි යන් අලුත් ඡේදයකට. දැන් අලුත් ඡේදයක් කඩන්න යන්නේ. අලුත් ඡේදකින් යන්නේ. ළමා ලෝකයේ සුන්දරත්වය සංකේතානුසාරීව දැක්වීමට කවියා තම භාෂා අලංකාර මෙසේ යොදාගෙන ඇත. හතරවෙනි කවිය ලියන්න පුතේ. හේන්වල මුවන් වටපිට බලද්දී රාන් කුරුල්ලන් තුති ගී කියද්දී පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී නේන් හඳුනන්ට බැහැමල් පිපෙද්දී. ලියන්න හතරවෙනි කවිය ලියන්න. හේන්වල මුවන් වටපිට බලද්දී රාන් කුරුල්ලන් තුති ගී කියද්දී පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී නේන් හඳුනන්ට බැහැමල් පිපෙද්දී. හරි. එහෙම ලියන්න. ලිව්වද? කවිය ලිව්වද? දෙවෙනි පුතේ ලිව්වද කවිය? හරි. මෙහෙම ලියන්න. ළමා ලෝකයේ සුන්දරත්වය අගය කරන කවියා මුවා
මුවා යොදා ගනිමින් අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය සංකේතවත් කරයි අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය සංකේතවත් කරයි. රාංකුරුල්ලන් තුතිගී ගායනා කිරීම රාංකුරුල්ලන් තුතිගී ගායනා කිරීම කුඩා ළමයාට පරිසරයෙන් ලැබෙන ආස්වාදනීය ආශිර්වාදයක් බව පැහැදිලිය. ආස්වාදනීය ආශිර්වාදයක් බව පැහැදිලිය. පුතා උඩුකම ඇතුලේ නේන් හඳුනන්ට බැහැමල් පිපෙද්දී